හායි යාළුවනේ කොහමද ඉතින්? ඔන්න බලන්න අපේ දිහා පිපුණු අලුත්ම ඕකිඩ් මල් වර්ගයක් ගැන තමයි පෙන්වන්න හදන්නේ. මේක හරිම වෙනස් එකක්. ඉතින් ඒකේ මේ නටුව මේ දිගට හැදිලා තියෙනවා. ඒක තාම පොහොට්ටු තමයි තියෙන්නේ. සුවඳක් නැහැ මල. ඒක සාමාන්‍ය ලොකුවට මල පිපෙනවා. ඒකේ ගොඩාක් කල් ගිහිලා තිබිලත් මල් ඇවිල්ලා තිබුණේ නැහැ. දැන් තමයි මේ මාස 5කට විතර පස්සේ තමයි ওই මලක් ආවේ. ඒක හරිම දිගයි. ඒකේ නමක් දන්නෙත් නෑ. ඒක අම්මා තමයි ගෙනත් හදලා තියෙන එක ලස්සනයි. අර ඒක පෙන්වන්න ඕන නිසාමයි මං ඒක ගත්තේ. හරිම ලස්සනයි. ඒක දිගයි. නම දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. නම ඉතින් මොකද්ද කියලා හිතා ගන්න බෑ. එතකොට ඔන්න ඔහොම තමයි ওই මල තියෙන්නේ. ලොකුයි ඒ මල. හරිම ලස්සනයි ඒ වුණාට ඒක. තව ඕකිඩ් එකක් පෙන්වන්නම්කෝ. ඒකත් දිගට හැදිලා තියෙන්නේ. ඒකේ නමක් නම් මම නම් දන්නේ. ඒ වුණාට ඒකත් ලස්සන හින්දා පෙන්වන්නේ. ඒකත් වෙනස් මේකක්. මේ හරිම ලස්සනයි. ඒකත් දිගට වැල වගේ ඇදිලා තිබිලා ලස්සනට මල් පිපෙන ඕන්න ඔහොම තමයි අපේ ඕකිඩ්. ඒ කියන්නේ නම දන්නේ නැති ඕකිඩ් සෙට් එක තියෙන ඕන්න ඔහොම තමයි. මේ ඒවා ඉතින් හරිම බලන් හිටියට යහන් හිටියට thank you.